අස්සේ අදටත් මේ කඩු පාරවල් තියෙනවා. ඒ කඩු පාරවල් වලින් ගම්මේ වෙන්නේ ගවයන් මස් පිණිස ආහාරයට ගන්න මස් පිණිස කපාගත්තේ දොරටුවේ. මේ ස්ථානය භාවිතා කරේ. විශේෂයෙන් දළදා වහන්සේ සහ රජතුමා නිරන්තරයෙන් සෙන්කඩකල විහාරයේ ආරක්ෂාව සඳහා බල්ලා සහ කවුඩා ඒ වගේ තිරිසන් යෝනිවල ඉපදිලා නිරේ දුක් විඳිනවා කියන එක තමයි ඔවුන්ගේ ආහාර පිණිස මේ අවට ගම්වල ඇති කරපු ගොවින් ඇති කරපු කිරිහරක් කිරිගාවි ගලගොඩ මුන්වත්තේ මහා අධිකාරම් දිසා රාලහාමිගේ මිනිරැසීනා පහ ආගදිලේ නොවැලක නිටි දරනා සංග ගන පවර සිල් රැක වටදිලෙනා මාරස්සන වෙහෙර දැක වැඳ තෝසිනා ලැබ යව සංග සිරි නොයෙක හැමෝටම සුබ දවසක්. මගේ travel with madura YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ පිහිටි පාතහෙවැහැට හේවාවිස්ස කෝරළේ මාරස්සන ග්‍රාමයේ ඓතිහාසික තලාව රජමහා විහාරයට. අද අපි මේ පැමිණලා තියෙන්නේ ඓතිහාසික තලාව රජමහා විහාරයේ ඓතිහාසික පසුබිම ඒ වගේම මේ හා බැඳුණු රසබර කතා ඒ පිළිබඳව දැන ගැනීමට අපි ඒ සඳහා අපේ බුවනික මහත්තයාට ආරාධනා කරා මේ පිළිබඳව දැනුවත් කරන්න. අයිබෝන් මහත්මයා. අයිබෝන්. අපි මේ පැමිණලා සිටින්නේ ඓතිහාසික හේවැහැට පුරවරයේ පාතහෙවැහැට පස්ගම හේවාවිස්ස කෝරළේ පිහිටා තිබෙන පුරාණ තලාව විහාරස්ථානයේ නැරඹීම සහ එහි තිබෙන වටිනාකම ඒ වගේම එහි තියෙන සංස්කෘතික ආගමික හා සමාජීය වටපිටාව සම්බන්ධයෙන් අපි නොදත් කාරණා රැසක් සමාජයේ වෙත දැනගැනීම සඳහා අපේ මధుර මහත්මයාත් එක්ක මේ ස්ථානයට පැමිණලා සිටිනවා. මහත්තයා මේ ස්ථානය විදේශිකයන්ගේ යුද්ධ භූමියක් විදිහට පාවිච්චි කරේයි ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ ස්ථානය විදේශිකයන් විශේෂයෙන් අපේ රට ආක්‍රමණය කරපු ලන්දේසීන් ඒ වගේම ඉංග්‍රීසීන් තමන්ගේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම ඒ කියන්නේ රටේ සිටි රජුත් ඒ වගේම උතුම් දළදා වහන්සේ තමන් සතු කර ගැනීම සඳහා තමයි මේ ස්ථානය භාවිතා කරේ. විශේෂයෙන් දළදා වහන්සේ සහ රජතුමා නිරන්තරයෙන් සෙන්කඩකල ආරක්ෂාව නැති වුණු අවස්ථාවේ හඟුරන්කිත පුරවරේ තමයි තමන්ගේ ආරක්ෂාව සඳහා යොදාගත්තේ. ඉතින් ඒ සතුරා සංගුරන්කිත පුරවරය සොයා මෙන්න මේ අඩිපාරේ තමයි ගමන් කළා තියෙන්නේ. ඒ නිසා මේ ස්ථානයේ එම සතුරාගේ යුද මධ්‍යස්ථානය යුද මුරපොළ බවට පත් වුණා. විශේෂයෙන් මේ යුද මුරපොළ මේ ආකාරයට පවත්වාගෙන යන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයේ තියෙන භූමියේ ස්වභාවය. විශේෂයෙන් අපි දන්නවා අර ඈතින් පෙනෙන බෞලාන කඳු ප්‍රාන්තෙන් ඇද හැලීගෙන එන ජල ධාරාව අපි ඒකට කියනවා කන්දේවෙල ඔයත් ඒ වගේම ඓතිහාසික හේවාවිස්ස කෝරළේ බෝපිටි ප්‍රදේශයෙන් ගලා එන මාරස්සන ඔයත් මේ පහළ ස්ථානයේදී එකට යාවෙලා ඒ ජල කඳ කිව්ලිද ඔය ඔස්සේ ඒ වගේම හාරගම් ඔය ඔස්සේ ගලාගෙන ගිහිල්ලා මහවැලි නදියට මුසු වෙනවා. ඉතින් මේ
ඔයවල් දෙක මුසුවන ස්ථානයේ විශේෂයෙන් සතුරාට ජලය පරිභෝජනය සඳහා හරි වැදගත් වෙනවා. ඒ නිසා ඒ වගේම මේ භූමිය ගොඩැල්ලක පිහිටි තැනිතලා භූමියක්. ඉතින් සතුරාට තමන්ගේ යුද මුරපොළ තනා ගැනීමට භූමියේ ස්වභාවය විශේෂයෙන් 2000ක විතර සේනාංකයක වැදී සිටින්න පුළුවන් යුද මුරපොළක් මේ ස්ථානයේ භාවිතා කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා 1765 උඩරට ආක්‍රමණය කරනවා ලන්දේසි. ඉතින් ලන්දේසි ප්‍රධානී වෑන් එක් කියන ලන්දේසි සෙන්පතියාගේ මූලිකත්වයෙන් උඩරට ආක්‍රමණය කරන අවස්ථාවේදී කීර්තිසිංහ රාජසිංහ රජු උතුම් දළදා වහන්සේ රැගෙන හඟුරංකෙතට දළදා වහන්සේ වැඩම කරනවා ආරක්ෂාව සඳහා. ඒ වගේම රජුරුත් හඟුරංකෙත රජමාලිගාවේ තමයි වැඩ සිටින්නේ. ඔන්න ඔය අවස්ථාවේදී හඟුරංකෙත මාලිගාව ආක්‍රමණය කරන්න පැමිණි 2000ක සේනාංකයක් අපි දන්නවා හන්තාන උඩුවල ග්‍රාමයේ සිට ඒ වගේම හිප්පොළ ඒ වගේම සගම රාජමහා විහාර භූමිය ඒ වගේම ගොඩමුන්න ග්‍රාමයේ ඒ වගේම කන්දේවල ග්‍රාමයේ ඔස්සේ ඉංග්‍රීසි ලන්දේසි සේනාංකයක් මේ ප්‍රදේශයේදී අපේ සිංහල ජනප්‍රධානීන් වෙන විශේෂයෙන් ගොඩමුන්නේ බන්නක නිලමේ ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වුණු මහරසන පලිගනරාල වැනි ජනප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මේ 2000ක පමණ ලන්දේසි සේනාංකයක් මේ ස්ථානයේදී කොටු කරගන්නවා. ඉතින් කොටු කරගෙන සමූහ ඝාතනයක් කරනවා. අපි දන්නවා මන්දාරම්පුර පුවත කියන කාව්‍ය කෘතිය සඳහන් වෙනවා මේ මාරස්සන ලාංචි සටන සම්බන්ධයෙන්. ඉතින් මේ සටන සම්බන්ධයෙන් තියෙනවා කවි බොහෝමයක්. ඉතින් අපි දන්නවා මේ ලන්දේසි සේනාංකය කොටු කරගත්ත හැටි මේ මන්දාරම්පුර පුවතේ අනුව මදින් මද පසුබැස ඒ කියන්නේ රජුරෝ මේ සටනේදී තමන්ගේ සේනාංකයත් එක්ක මේ තලාව ප්‍රදේශයට එනකම් පසුබසිනවා. ඒ වගේම රවටා රුපුන් කරතොස රුපුන් රවටනවා. රුපුන් කියන්නේ ලන්දේසි කඳවුර පිහිටි දේශ. මේක තමයි කඳවුරු පිහිටි ප්‍රදේශයේ බලා පසුපස ගියේ මද ලෙස. ඉතින් සතුරාට වාසිය අත්වෙන ආකාරයට මදින් මදට පස්සට ගිහින් මේ ස්ථානයේදී සතුරා කොටු කරගන්නවා. ඉතින් උපක්‍රම අනුකූලව තමයි සතුරා මේ ස්ථානයේදී කොටු කරගන්නේ. විශේෂයෙන් ජල දුර්ග දෙකක් තියෙනවා. කන්දේවල ඔයත් මාරස්සන ඔයත් දෙකෙන්ම මැදි වුණින් පස්සේ 2000ක සේනාංකයට යන්න එන්න බැරි වෙනවා. කොටු කරලා සමූල ඝාතනයක් කරා. ඉතින් මේ මන්දාරම්පුර සඳහන් වන ආකාරයක 2000ක් සතුරන් මද ඉදිරි ගමනින් මාරස්සන මුදුන් පැමිණ කඳවුර අසුවි දෙපසින්. ඉතින් දෙපසින් කියලා සඳහන් කරන්නේ මේ මාරස්සන මුදුන කියන්නේ මේක. මේ මුදුනට සතුරා කොටු වෙන්නේ දෙපසින්. මේ ජල මූලාශ්‍ර දෙක අතරතුර පිහිටි මේ කන්දක පිහිටි තනිතලා භූමියේදී සතුරු සේනාංකයම කොටු වෙනවා. එහෙම කොටු කරගෙන තමයි මේ ස්ථානයේදී සමූල ඝාතනයක් කරන්නේ. ඒ නිසා එක අතකින් 1765 සිදු කරන ලද ලන්දේසි සටනේදී අපිට මේ භූමිය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ සටනේ වීරයා තමයි ගොඩමුන්නේ බන්නක නිලම. ඉතින් මේ බන්නක නිලමේ ගේ උත්සාහවන්ත සහ ධෛර්යමත් වීරිය නොපසුපට උත්සාහය නිසා තලාවේ ලන්සි සටන ජයගත්ත නිසාම රජුරෝ එතුමාට සන්නසකින් ගම්වර දෙකක් පවරනවා. ඉතින් ඒ ගම්වර දෙක තමයි හිප්පොළ ග්‍රාමයක් ඒ වගේම ගොඩමුන්නේ ග්‍රාමයක්. මේ සම්බන්ධයෙන් කීර්තිසිංහ රාජසිංහ රජු විසින් පවරන ලද හිප්පොළ සන්නසේ මේ සම්බන්ධ තොරතුරු සියල්ලම අන්තර්ගත වෙනවා. ඔය ආකාරයට තමයි ලන්දේසි සටන මේ ස්ථානයේ ඇති වෙන්නේ. ඉතින් එතනින් පස්සේ අපිට යන්න පුළුවන් වෙනවා 1803. ඉතින් 1803 වෙනකොටත් මේ ස්ථානයේ බොහොම වැදගත් වෙනවා. මොකද අපි දන්නවා පිළිමතලාවේ මහාධිකාරම්තුමා නිරන්තරයෙන් කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීම සඳහා විවිධ උපක්‍රම දියත් කරා. ඉන් එක උපක්‍රමයක් තමයි
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිර්පලා මුළු සමස්ත දිවයිනම තමා නතු කර ගැනීම. මේ අවස්ථාවේ ලංකාව හිටපු ඉංග්‍රීසි පාලකවරයා තමයි ෆෙඩරික් නෝර්ත් කියන ආණ්ඩුකාරවරයා. ඉතින් මේ ෆෙඩරික් නෝර්ත් නිරන්තරයෙන්ම ලිපි ගනුදෙනු කරන රට තමා නතු කර ගැනීම සඳහා අපි දන්නවා කටයුතු කරා. ඉතින් ඒ අවස්ථාවේදී පිළිමතලාවේ ෆෙඩරික් නෝර්ත් රහස් ලිපි ගනුදෙනු කරලා කුමන්ත්‍රණයක් බවට පත් වෙනවා. මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරනවා. මේ වෙනකොට රටේ රජු බවට පත් වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ඉතින් අර කීර්තිශ්‍රී රාජසිංහ රජු වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් උතුම් දළදා වහන්සේ රැගෙන දළදා වහන්සේගේ රාජ්‍යත්වයේ ආරක්ෂාව පතා රජු සනිකව ඔය උඩුවෙල ග්‍රාමයේ ඔස්සේ මේ අඩිපාරෙන් හංගුරංකිත පුරවර්තකකින් හංගුරංකිත අරත්තන ඒ වගේම කිතුල්පේ ඒ වගේම වෑගම කියන විහාරස්ථානවල දළදා වහන්සේ සංඝවලා ආරක්ෂා කරගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ සටන් වල පෙරමුණ ගැන අරගෙන ක්‍රියා කරලා තියෙන්නේ ගලගොඩ දිසාව. ඉතින් ගලගොඩ අන්තිම දිසාව. ඉතින් මේ දිසාවගේ ප්‍රබලත්වය නිසා ඉංග්‍රීසි සේනාංක වලට හංගුරංකිතට යන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි ඉංග්‍රීසි සේනාංක තුනක් විශේෂයෙන් කර්නල් බාබුට් කියන සෙන්පතියා යටතේ මේ හාර්ගම් ඔය ඔස්සේ පැමිණිලා කිවුල්ලිඳ අතුරු මාර්ගය ඔස්සේ මෙන්න මේ මාර්ගයෙන් මේ සේනාංක 150ක සේනාංකයක් යන්නේ හංගුරංකිත රජමාලිගාව වැටලීමම නෙවෙයි. මේ ස්ථානයේ තිබූ ප්‍රභූ පවුලක් වන ගලගොඩ පවුලේ කේන්ද්‍රස්ථානය වන ගලගොඩ වලව්ව තියෙන මේ ස්ථානය. මේ වලව්වට ආක්‍රමණයක් එල්ල කිරීම සහ වලව්ව විනාශ කිරීම සඳහා මේ ස්ථානයෙන් ගමන් කරපු අපි දන්න කරන බාබුට්ගේ සේනාංකය මේ ස්ථානයේදී 150ක සේනාංකයක් කඳවුරුලා ගන්න. ඉතින් කඳවුරුලාගෙන නිරන්තරයෙන්ම මේ ගලගොඩ දිසාවේ අල්ලා ගන්න ජීවග්‍රහයෙන් අල්ලා ගන්න කටයුතු කරනවා. නිරන්තරයෙන්ම උදේ හවහා ගිහිල්ලා ගලගොඩ වලව්ව වටරලා නිලමේ ජීවග්‍රහයෙන් අල්ලා ගන්න උත්සාහ කරත් නිලමේගේ ප්‍රයෝග ඒ වගේම දක්ෂ අංගන් සටන් නිසා ඉංග්‍රීසින්ට බැරි වෙනවා එතුමා ජීවග්‍රහයෙන් අල්ලගන්න. ඉතින් මේ ඉංග්‍රීසි සේනාංකයේ 150ක සේනාංකයේ මේ අවට සිටින නිවාසවල සිටින ගොවීන්ගේ විශේෂයෙන් කිරිගවයෝ රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ බලහත්කාරයෙන් රැගෙන මේ ස්ථානයට ඇවිල්ලා ඓතිහාසික තලාව රාජමහා විහාරයේ උඩලිපත්තට පහතින් තියෙන ඒ උළුවස්සේ අදටත් මේ කඩු පාරවල් තියෙනවා. ඒ කඩු පාරවල් වලින් ගම්මේ වෙන්නේ හරක් රැගෙන ඇවිල්ලා මේ ඉංග්‍රීසි සේනාංකයේ සොල්දාදුවන් ඒ ගවයන් මස් පිණිස ආහාරයට ගන්න මස් පිණිස කපාගත්තේ මෙන්න මේ විහාරයේ උඩලිපත උළුවස්ස මේ දොරටුවේ. ඉතින් අදටත් ඒ කඩු පාරවල් දකින්න ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් සතුරා ඉංග්‍රීසි සතුරා දවල්ට බොහොම ශක්තිමත්ව මේ ප්‍රදේශයේ සිංහල කැරලිකරුවන්ට මුහුණ දෙනවා. විශේෂයෙන් අර පෙනෙන පුංචි කුඩා කඳු ගැටවල ඉඳලා අපේ සිංහල කැරලිකරුවන් විමුක්තිකාමී නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරා මේ කඳවුරට ඉංග්‍රීසි කඳවුරට. නමුත් මේ කට්ටිය දවල් කාලේ කට්ටියගේ තියෙන කාලතුවක්කු උණ්ඩෝලින් සිංහල කැරලිකරුවන් මර්ධනය කරා. නමුත් රාත්‍රියේදී ඉංග්‍රීසි සේනාංකයේ සොල්දාදුවන් දැඩි බීමතින් තමයි කටයුතු කරේ. ඒ බීමත්කම නිසාම ඒ කට්ටියට අවශ්‍ය මස් මේ ගමෙන්ම සම්පාදනය කරගත්තා. මේ ගම්වල තියෙන නිවාස ගිනි තියලා අවශ්‍ය ධාන්‍ය ඒ කට්ටියට ලබා ගත්තා. ඉතින් රාත්‍රී කාලේ වෙනකොට සතුරාගේ සිහිය විකල් වීමත් සමග තමයි අපේ සිංහල කැරලිකාරයෝ රාත්‍රියේ මේ ස්ථානයට පැනලා මේ 150ක සේනාංකය විනාශ කරලා කියන්නේ. ඉතින් ඔය ආකාරයට තමයි 803 ඉංග්‍රීසි කැරැල්ල මේ ස්ථානයේදී කැරැල්ලක් බවට පත් වෙන්නේ.
එතකොට මහත්තයා මේ ශිලාමය පූර්වයේ තියෙන වැදගත්කම මොකක්ද මේ ඓතිහාසික පසුබිම ඒ ගැන පොඩි පැහැදිලි කරන්න. මේක මම හිතන්නේ විහාර කර්මාන්තයෙන් පසු විහාරයේ ආරක්ෂාව සඳහා හදා ඇති නිර්මාණයක්. මහජනතාවට බලා ගන්න. ඒ වගේම මහජනතාවට හිතේ පොඩි සංඥාවක් තමයි නිකුත් කරන්නේ. ඒ සංඥාව තමයි මේ ශිලාමය පුවරුව ඇවිල්ලා ආඥා ස්තම්භයක් ආඥාවක් දෙනවා. ඒ ආඥාව තමයි මේ ස්ථානයේ සංඝ සතු දේපොළක්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ චීවර වැනි සිව්පසට අවශ්‍ය කොටස් මේ ස්ථානයේ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක රැක ගන්න ඕනේ. ඒක රැක ගන්න ඕනේ. රැක ගන්න ඕනේ මේ සංඝ සතු භූමිය, මේ ආගමික භූමිය ඉරහඳ පවතින තුරු රැකෙන්න ඕනේ. මේ ආගමික භූමිය ඉරහඳ පවතින තුරු රැකෙන්න ඕනේ. යම් අවස්ථාවක මේ සංඝ සතු භූමියේ මේ බෞද්ධ ආරාමයේ තියෙන යම් කොටසක් යම් පුස්කලයක් විසින් සොරකම් කරා නම් අයුතු ලෙස පරිහරණය කරනවා නම් ඔවුන් බල්ලා සහ කවුඩා ඒ වගේ තිරිසන් යෝනි වල ඉපදිලා නිරේ දුක් විඳිනවා කියන එක තමයි මේ සංඥා ස්තම්භයෙන් අදහස් කරලා තියෙන්නේ. කිසිදු ලිඛිත ලේඛනයක් නැහැ. මේකේ තියෙන රූපයේම සංඥා පමණයි. මේ වෙන විහාරස්ථාන වලට වැඩිය වෙනස් මේ සඳකඩ පහන ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් පොළොන්නරුව අනුරාධපුර යුගයන් වල සඳකඩ පහන වැඩිය හාත්පසින්ම වෙනස් සඳකඩ පහනක් මේ තියෙන්නේ. මේ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක්. අපි දන්නවා සඳකඩ පහන කියන්නේ සඳේ කඩක් කියන එක. අඩ සඳ කියන එක. ඉතින් යම්කිසි ආගමික ස්ථානයක ගොඩ වෙනකොට තමන්ගේ පා පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් පා පිරිසුදු වීමේදී අනුරාධපුර යුගයේදී මුලින්ම ශෛලමේ පාසානයක බොරදම් කපලා තමන්ගේ පාදයේ තියෙන දූවිලි ඉවත් වෙන්න තමයි මුලින්ම මේ සඳකඩ පහන් සංස්කෘතිය ඇති වුණේ. නමුත් ඒක අනුරාධපුරයේ උච්චතම අවස්ථාවේදී සඳකඩ පහනට විවිධ කලාකෘති නිර්මාණ ඇතුළත් වෙනවා. සත්ත්වරූප, ලියවැල්, ඒ වගේම මල්පෙති වගේ නෙළුම් මල්පෙති වගේ දේවල් ඇතුළත් කරලා අර කකුලේ තියෙන වැලි ඉවත් වීම සඳහා කරන කලාකෘතිය. ඉතින් අපි දන්නා පොළොන්නරු යුගයේදී ඒ කලාකෘතියේ ඇතුළත් වුණු ගවයා පවා ඉවත් වෙනවා. ඉතින් මේ අඩ සඳකඩ පහන මහනුවර යුගය වෙනකොට ත්‍රිකෝණාකාර බවට පත් වෙනවා. සංකේතයක් පමණක් සඳක් වගේ තිබ්බට මේක ත්‍රිකෝණාකාර. මෙවැනි සඳකඩ පහනවල් මහනුවර දළදා මාලිගාවෙත් සංගරුවන් කෙත දළදා මාලිගාවෙත් අදට දකින්න පුළුවන්. ඉතින් අනුරාධපුරයේදී වක්‍ර වූ අඩසඳ මහනුවර යුගය වෙනකොට ත්‍රිකෝණාකාර බවට පත් වෙලා මෙවැනි නිර්මාණයක් බවට පත් වෙනවා. මෙතන තියෙන්නේ හින්දු සම්ප්‍රදායක්. හින්දු කෝවිල් වලත් මෙවැනි ත්‍රිකෝණාකාර සඳකඩ පහන් දකින්නට ලැබෙනවා. එතකොට අපිට සඳකඩ පහනක් කියලා කියන්න බැරි වෙනවා. ත්‍රිකෝණාකාර පාපිස්නක් විදියට තමයි මේක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට සඳකඩ පහනේ විකාශනයේ අවසානම පුරුක තමයි මෙවැනි සඳකඩ පහන. ඒක නිසා මේ තලාව විහාරස්ථානයේ පිහිටි සඳකඩ පහන මහනුවර යුගයේ තියෙන විශිෂ්ට කලාකෘතියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මහත්මයා එතකොට මේ හින්දු ආభాෂය ආවේ මේකට මොකද හින්දු ආభాෂය ලැබෙන්න හේතුව විශේෂයෙන් ඒ වෙන විට මහනුවර යුගයේ වඩුග රජවරු හින්දු සංස්කෘතියට මූලිකත්වය දුන්නු රජවරු තමයි හිටියේ. විශේෂයෙන් අපි දන්නවා කීර්ති රාජසිංහ රජුරෝ පවා හින්දු භක්තිකයෙක්. පසු බෞද්ධ ආගම වැළඳගත්තත් ඔහු උපතින් හින්දු භක්තිකයෙක්. ඒ නිසා හින්දු සම්ප්‍රදායට තමයි ඔවුන් කටයුතු කරේ. විශේෂයෙන් හින්දු පූජනීය ස්ථානවල මෙවැනි සඳකඩ පහන් දකින්න ලැබෙනවා. මහත්මයා වෙනත් විහාරස්ථානවල අපිට දක්නට ලැබෙන දෙවිවරුන්ගේ රූප ඒ වගේම විවිධ ආගමික පසුබිම් රූප තමයි දක්නට ලැබෙන්නේ. දැන් මෙහි ඊට හාත්පසින්ම වෙනස් රූප දක්නට ලැබෙන්නේ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපි දන්නවා ඓතිහාසික තලාව විහාරස්ථානයේ ඇතුළු ගෘහයේ පිහිටලා තියෙන සිංහල චිත්‍ර. සිංහල ශිල්පීන් විසින් චිත්‍රණය කරන ලද උඩරට සම්ප්‍රදායට අනුව මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර. ඉතින් අපි දන්න තලාව විහාරස්ථානයේ 1753ත් 1760ත්
කාලය තුල තමයි ඔය අපි ගන්න මාරස්සන පලියන රාළ, ඒ වගේම මාරස්සන පුංචි රාළ වැනි ජන ප්‍රධානීන්ගේ සක්‍රීය දායකත්වයෙන් මේ නිර්මාණය මේ ස්ථානයේ නිර්මාණය වෙන්නේ. ඉතින් 765 වෙනකොට මේ ස්ථානයේ ලන්දේසි සටන් භූමියක් බවට පත් වෙනවා. ලන්දේසි සොල්දාදුවෝ 2000ක් මේ ස්ථානයේ මැරුණ කියලා මන්දාරම්පුර පුවත සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ හිතේ තිබ්බේ ලන්දේසි සොල්දාදුවෝ ගැන. ඉතින් මේ ලන්දේසි සොල්දාදුවෝ ගෙන ආපු අවි ආයුධ උන්ගේ උපකරණ මේ ගමේ මිනිස්සු පැහැරගත්තා. ඉතින් ඒකට එක හිතවල කා වැදුනා ලන්දේසි සොල්දාදුවා කියන්නේ කවුද? ඔහුගේ රූප ස්වභාවය. එතකොට සදා අනුස්මරණය වෙනවා මේ ස්ථානයේ දැක්කම. ඒ නිසා ඒකේ සිහිවටනයක් වශයෙන් ගැමි කලාකරුවා අර දියුණු චිත්‍රවලට අමතරව නොදියුණු තාක්ෂණේ ගැමි තාක්ෂණයෙන් කලාකරුවා තමන්ගේ හිතේ ඇඳුණු ස්වභාවය මේ ස්ථානයේ නිර්මාණය කරා. ඒ ලන්දේසි සටන්කරුවා සිහිවීම සඳහා, සොල්දාදුවා සිහිවීම සඳහා. ඉතින් මේ ලන්දේසි ඇඳුමකින් සැරසුණු සැරෙන්නොරු දෙදෙනෙක්, ඒ වගේ ඒ ආකාරයට මෙහා පැත්තේ ලන්දේසි සොල්දාදුවන් දෙදෙනෙක් නිර්මාණය කරලා තියෙනවා ඇඳලා. ඉතින් දැනට මෙම චිත්‍ර යම්කිසි අවස්ථාවක හුණු ආලේප කරලා සුණු පිරියම් කරපු නිසා මේ චිත්‍ර අභාවයට පත් වෙලා තියෙනවා. නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේක පාදලා මහජන ප්‍රදර්ශනය සඳහා මේ ස්ථානයේ නැවත මේ චිත්‍ර මතු කරගෙන තියෙනවා. ඉතින් මේ ලන්දේසි සොල්දාදුවෝ 4 දෙනෙක් තමයි මේ රූප. ඒකට මහත්මයා මේ විහාරස්ථානේ විතරමද මෙහෙම ලන්දේසි රූප ඉංග්‍රීසි රූප? අන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි දන්නවා මේ 765 ලන්දේසි සටන අවස්ථාවේදී හිප්පොළ ග්‍රාමයේ ලොකු ලන්දේසි සටනක් සිදු වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ධර්මශාලා අතරින් හිප්පොළ වටගොඩ රජමහා විහාරේ පිහිටලා තියෙන ධර්මශාලාව ඉතා වැදගත් වෙනවා. ඒ වගේම බූටාවත්ත ධර්මශාලාවත් ඉතා වැදගත් වෙනවා. මොකද බූටාවත්ත ග්‍රාමයේ එවැනි සටනක් තිබිලා තියෙනවා. බූටාවත්ත ධර්මශාලාවේ ඒ වගේම පළාතුව හිප්පොළ වටගොඩ පුරාණ විහාරයේ තියෙන ධර්මශාලාවේ ලංකාවේ තියෙන එකම ධර්මශාලාව තමයි දෙක තමයි ධර්මශාලාවක් ඇතුලේ චිත්‍රණය කරලා තියෙන ධර්මශාලා. හිප්පොළ ධර්මශාලාවත් බූටාවත්ත ධර්මශාලාවත්. මේ ධර්මශාලා දෙත්තේ විශේෂයෙන් පැහැදිලි මෙවැනි චිත්‍ර දැක ගන්න පුළුවන් හිප්පොළ වටගොඩ ධර්මශාලාව. ඉතින් වටගොඩ ධර්මශාලාවට ඇතුළු වුණාම මෙවැනි රූප රාශියක් දැක ගන්න පුළුවන්. මහත්මයා මේ විහාරස්ථානයේ මේ උළුවස්සේ පාමුල තිබෙන සීරීම් ලකුණු මොනවද? මෙහා බැඳුණු ඓතිහාසික කතා සඳහන් වෙනවා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපි දන්නවා 803 ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය කිරීමෙන් පසු ෆෙඩරික් නෝත්ගේ ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇල්ලීම සඳහා හඟුරන්කෙතට යන ගමනේ අපි දන්නවා කර්නල් බාබුඩ්ගේ සේනාංකයේ මේ ස්ථානය තමන්ගේ යුද මධ්‍යස්ථානයක් යුද මුරපොළක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට හේතුව තමයි මේ ආසන්නයේ පිහිටලා තියෙන ගලගොඩ වලව්ව විනාශ කිරීම සඳහා. මොකද මේ ප්‍රදේශයේ හිටපු ඉංග්‍රීසින්ට විරුද්ධව කටයුතු කරපු ප්‍රධාන ජන ප්‍රධානියා තමයි ගලගොඩ අවසාන දිසාව. ඉතින් මේ ගලගොඩ දිසාවේ ප්‍රභු නිවස විනාශ කිරීම සඳහා ආසන්නයේ පිහිටි මේ විහාරස්ථානය තමයි ඉංග්‍රීසින් තමන්ගේ මර්මස්ථානය වගේම තමන්ගේ වාසස්ථානය බවට පත් කරගන්නවා. ඉතින් මේ ප්‍රදේශයේ ඒ වෙන විට 150කින් සමන්විත සේනාංකයකින් යුත් යුද මුරපොළක්. ඉතින් ඔවුන්ගේ ආහාර පිණිස මේ අවට ගම්වල ඇති කරපු ගොවින් ඇති කරපු කිරිහරක් කිරිගාවීන් මරලා තමයි මස් බවට පරිවර්තනය කරගෙන අනුභව කරේ. ඉතින් මේ ස්ථානයේ මේ අපි දන්නවා මහනුවර සම්ප්‍රදායේ ආකාරයට ඉදුණු විශේෂයෙන් චන්ද්‍ර වංකයේ තියෙන දොරටුව තමයි මේ විහාරස්ථානයේ උඩුලිපත. මේ උඩුලිපතේ පහත කොටස මේ දැවීමේ කොටස ඔවුන් භාවිතා කරා ගවෙන් ඝාතනය කර මස් තනා ගැනීම සඳහා. ඉතින් මස් කෙටීම සඳහා කඩු භාවිතා කරලා තිනවා. ඒක පොරොවක් භාවිතා කරලා තිනවා. පොරොව මේ කෙටි ඉරවල් තියෙන්නේ පොරොවක් භාවිතා කරලා තමයි මස් කපලා තියෙන්නේ. ඉතින් මේ පූජනීය ස්ථානය ඒ කට්ටිය අවස්ථාවක මේ
අපිරිසුදු කරා ඉංග්‍රීසි සොල්දාදුවා. ඉතින් ඒ මස් කැපීම සඳහා භාවිතා කරපු කොටයක් බවට පරිවර්තනය වුණා මේ දොරටු ගෘහයට ඇතුල් වෙන දොරටු. ඉතින් මේ දොරටුවේ උළුවස්ස යටි බරාඳ කඳ අද වෙනකොටත් මේ බරාඳ කඳේ මේ පුරෝ පාරවල් දකින්න ලැබෙනවා. මේ ඉංග්‍රීසියෙන් විසින් 1803 දී සිදු කරපු ක්‍රියාව. ඉතින් ඒ නිසා තමයි paludu වෙලා තියෙන්නේ අදටත් දැක ගන්න පුළුවන් මේ paludu. මහත්මයා මේ විහාරස්ථානයේ තියෙන චිත්‍ර සම්ප්‍රදාය ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ වගේ විශේෂතා මොනවද අනිත් විහාරවල වලට වැඩිය මේ විහාරයේ දක්නට ලැබෙන විශේෂතා ඒ ගැන විශේෂයෙන් කියන්නේ සඳහන් කරන්න පුළුවන් මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ මහනුවරගේ දැවැන්ත චිත්‍ර කර්මාන්තයක්. මේ ස්ථානයේ කලාගාරයක් වань කඳුරට චිත්‍ර කර්මාන්තයේ කලාගාරයක් බඳු ස්ථානයක් තමයි තලාව විහාරස්ථානයේ ඇතුළු ගනුවේ. විශේෂයෙන් අපි සඳහන් කරා වගේ මේ ස්ථානයේ උඩරට පිහිටි දක්ෂ චිත්‍ර කර්මාන්තයේ දක්ෂ කලාකරුවන් විසින් තමයි මේ සියුම් චිත්‍ර නිර්මාණය කළේ. විශේෂයෙන් උඩරට සම්ප්‍රදායේ තියෙන පැහැදිලි වර්ණ ආලේපිතින් තමයි මේ වර්ණවත් කරලා තියෙන්නේ. අපි දන්නවා උඩ පරාදේ ගත්තාම අගනා ලියවැල් වලින් සමන්විත විහාර සම්ප්‍රදායට අනුව නිර්මාණය කරලා තියෙන චිත්‍ර සම්ප්‍රදායක් තියෙනවා. ඒ වගේම තමයි උඩ තීරුව ලංකාවේ 11 මස්ථාන රූපණය කරලා තියෙනවා. දන්නු මයංගනි නාගදීපේ ජුවාගුවාව දීගවාපිය ඒ වගේම සමන්ත කූටේ එවැනි ස්ථාන ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ස්ථානයට පැමිණෙන ගැමියා ඒ වගේම බැතිමතුන් මේ 11 ස්ථාන දැකලා සිත පහන් සංවේගය ඇති කිරීම සඳහා ඒ වගේම ගැමියාගේ තියෙන තණ්හාව අධික තණ්හාව නැති කිරීම සඳහා ඒ වගේම සහැල්ලු ජීවිතයක් ගත කිරීමට රූපමය සංනිවේදනයක් මෙතන කරලා තියෙනවා. මේ සංනිවේදනය තමයි මේ මගේ වම් අත පැත්තේ තේමීය ජාතකේ චිත්‍රණය කරලා තිනවා. බොහොම අලංකාර විදියට ඒ වගේම කොටු සහිත පැහැදිලිව වෙන් කරපු කොටු දාර සහිතව මේ තේමීය ජාතකේ ඇඳලා තියෙනවා. මගේ දකුණු පසින් තියෙනවා වෙස්සන්තර රජුරෝ තමන්ගේ සියලුම දේපොළ දරුවන් පවා දන් දුන්න ආකාරය කෙලෙස් ප්‍රහීන කරලා මහජනතාවට සංනිවේදනය කරනවා. සියලු දේ අනිත්‍යයි. ඒක නිසා දන් දීමට පුරුදු වෙන්න කියන සංකේතාත්මක රූපමය අවවාද තමයි මේ චිත්‍රවලින් චිත්‍රණය කරලා තියෙන්නේ. තීරුවල අලංකාර විදිහට මේ ස්ථානයේදී මේ ඇලියතා දන් දුන්න හැටි, ජූතක වමුණාට දරුවන් දන් දුන්න හැටි, මේ සියලු වස්තුව මහජනතාවට බෙදලා දෙන ආකාරයේ තීරුවල විසන්තර ජාතකයේ මගේ දකුණු පසින් නිරූපණය වෙනවා. ඒ වගේම අපිට හරි වැදගත් වෙනවා පලාව ඓතිහාසික බුදු පිළිමේ. මේ බුදු පිළිමේ මහනුවර සම්ප්‍රදායේ බොහොම දියුණු ලක්ෂණ දැක ගන්න පුළුවන්. විශේෂයෙන් බුදු පිළිමේට පිටිපස්සෙන් මකර තොරණක් තියෙන බොහොම දුර්ලභ මකර තොරණක් මේ තලාව විහාරස්ථානයේ මකර තොරණ. ඉතින් මකර තොරණ උඩරට සම්ප්‍රදායේ විශේෂයෙන් අපි දන්නවා මෙවැනි පැහැදිලි මකර තොරණක් තියෙනවා හඟුරන්කිත මාදංගල රජමහා විහාරයේ. එය රත්තරණි සහ රිදියෙන් නිර්මාණය කරලා තියෙනවා. නමුත් මෙවැනිම මකරණ තොරණක් තමයි එවැනි මකරණ තොරණක් තමයි තලාව විහාරයේ මේ මැටියෙන් සදලා අලංකාර විදිහට උඩරට සම්ප්‍රදායේ
ආකාරයට අලංකාර ලියවැල් වලින් මකරරුව සහිත මකරතොර නිර්මාණය කළ බුදු පිළිමේ ප්‍රෞಢත්වයේ ආරක්ෂාව ගාම්භීරත්වයේ ඇතිවන ලෙස නිර්මාණය කළා තියෙනවා. මෙයත් මහනුවර සම්ප්‍රදායේ දැවැන්ත නිර්මාණයක් ලෙස අපි දක්වනවා. මහත්මයා මේ විහාරස්ථානය සිතුවම් කරලා තියෙනවා මේ ගලගොඩ නිලමේතුමාගේ සිතුවම්. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඇයි මේ සිතුවම් මෙතන චිත්‍රණය කරලා තියෙන්නේ? අපි දන්නවා කඳවුරට ප්‍රභූ පවුල් අතර හේව හැටි නුණු ප්‍රභූ පවුල් කිහිපයක් සිටිනවා. ඉතින් ඉන් වැදගත්ම පවුල තමයි ඓතිහාසික හේවාවිස්ස කෝරළේ පස්ගම හේවාවිස්ස කෝරළේ ගලගොඩ ග්‍රාමයේ උපන්නු ගලගොඩ පරම්පරාව. ඒ වගේම තමයි ඓතිහාසික සගම ගන්ධාය කෝරළේ ගොඩමුණ ග්‍රාමයේ ආසන්නයේ පිහිටා තියෙන අරාවි පරම්පරාව. ඉතින් මේ පරම්පරා දෙක තමයි මේ පාතේ වැයට ඉන්න ප්‍රධානම ජන පරම්පරා දෙක. ඉතින් විශේෂයෙන් මාලස්සන ඓතිහාසික ගලගොඩ පරම්පරාව කීර්ති රාජසිංහ රාජ අවදිය වෙන විට රටේ හිටපු උච්චතම රාජ්‍යතාන්ත්‍රිකයෝ විශේෂයෙන් අපි දන්නවා මේ චිත්‍රණය කරලා තියෙන ලංකාවේ එකම විහාරය තමයි ගලගොඩ සබරගමුවේ මහදිසාව කරවල. ඒ වගේම මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වශයෙන් මහා අධිකාරම් වශයෙන් කටයුතු කරන ලද ඌවේ මහදිසාවගේ සහෝදර සබරගමු මහදිසාවේ කරපු ගලගොඩ මුන්වත්තේ මහා අධිකාරම් දිසා රාලහාමි සිටින්. ඒ වගේ තමයි ගලගොඩ ඌවේ දුසාව කරව ඌවේ දිසා රාලහාමි මුන්වත්තේ දිසා මේකේ සහෝදරයා මේ චිත්‍රණය කළා. මෙන්න මේ උත්තමයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් තමයි මේ විහාරස්ථානය ඉදි කරලා තියෙන්නේ. විශේෂයෙන් සබරගමු දිසාවේ කරපු අපගේ මුන්වත්තේ රාජකරුණා රාජපක්ෂ වාහල මුදියන්සේ එතුමාගේ අභිප්‍රාය වුණේ මේ හේවාහැට විනාශ වුණු වෙහෙර විහාර ගොඩනැගීම. විශේෂයෙන් එතුමා රත්නපුරේ දිසාව කරනකොට රත්නපුරයෙන් ලැබුණු විශාල මැණික් ආකරව ලැබුණු ධනෙ තමයි හන්තාන රජමා විහාරය, දලුගොල්ල රජමා විහාරය, ඒ වගේම මේ තලාව රජමා විහාරය ඉදි කරන්නේ. ඉතින් එම සහෝදර දෙපොළගේ මූලිකත්වයෙන් ඒ වගේම මාරස්සන පලිහනරාල, මාරස්සන පුංජිරාල වැනි ජනප්‍රභාණන්ගේ දහඩිය මහන්සිය ගම්මුන්ගේ පරිශ්‍රමයෙන් තමයි මේ ස්ථානයේ ඉදි වෙන්නේ. ඉතින් ඒ සහෝදරයන් දෙදෙනා සිහිවීම සඳහා තමයි මේ අලංකාර මහනුවර සම්ප්‍රදායට අයිතිව අලංකාර විදියට මේ රූප චිත්‍රණය කරලා තියෙනවා. මම හිතන්නේ මෙවැනි පැහැදිලි ගලගොඩ පරම්පරාවේ ප්‍රධානීන්ගේ රූප ලංකාවේ වෙන කොහෙවත් හමු වෙන්නේ නැහැ. මේක තමයි පැහැදිලිම රූප මේ ඓතිහාසික තලාව විහාරයේ පිහිටලා. මේ තලාව රජමහා විහාරයේ මේ සංඝාවාසයේ මේ මොකක් හරි අතීතයේ වැදගත්කමක් එහෙම දෙයක් තියෙනවද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මුලදී මෙතන නම් සංඝාවාසයක් තිබෙන්නේ නැහැ. නමුත් 1753 පසුව තමයි මේ ස්ථානයේ සංඝාවාසයක් ඉදි වෙන්නේ. ඊට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්වීමෙන් පසු විශේෂයෙන් විහාරස්ථානයක් ඉදි කිරීමෙන් පසු විහාරස්ථානයේ අභිවෘද්ධියත් ඒ වගේම ගමේ ඊතුරු බෞද්ධ මුහුණුවර ඇති කිරීම සඳහා මේ ස්ථානයේ වික්ෂුන් වහන්සේලා මේ ස්ථානයට වඩම්වලා මේ ස්ථානයේ බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් අපි දන්නවා 1753 වැලිවිට සංඝරාජ මහානායක හිම්පාණන් වහන්සේගේ මූලිකත්වයේ එවකට ලක් රජය කළ කීර්තිසී රාජසිංහ රජුගේ රාජ අනුග්‍රහයෙන් ලක්දිව පිරිහිලා තිබ්බ බුදු සසුන ගොඩ ගැනීම සඳහා සියම් දේශයෙන් උපසම්පදා කර්මය සිද්ධ කරනවා.
ඉතින් මේ උපසම්පදා කර්මය සිද්ධ කරලා උපසම්පදා කර්මයේදී උපසම්පදා වුණු උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් මේ ඓතිහාසික තලාව රාජමහා විහාරස්ථානයට වඩම්මලා මේ ප්‍රදේශයේ බෞද්ධ උන්නතිය සඳහා කටයුතු කරනවා. විශේෂයෙන් අපි දන්නවා මේ ස්ථානයේ විහාරය පවත්වාගෙන ගැනීම සඳහා ඒ වගේම ගමේ අනිකුත් ආගමික කටයුතු සිදු කිරීම සඳහා උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩම කරලා මහා විශාල සංඝ ආවාසයක් ඉදි කළා. ඉතින් මේ සංඝ ආවාසය තමයි අපි මේ රැඳිලා ඉන්නේ. මේ තලාව සංඝ ආවාසය. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේට යැපීම සඳහා මේ සතර පේරුවේ දායක කාරකාදීන් විසින් රජ්ජුරුව විසින් නියම කරන ලද, ඒ වගේම පිරිනමන ලද, ඒ වගේම පරිත්‍යාග කරන ඉඩම් වල අස්වැන්න ශස්‍ය කොටස් ඓතිහාසික තලාව අටුව පිහිටලා තියෙනවා ඉදිරියේ. මෙන්න මේ ඉදිරියේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. මේක ටැම්පිට අටුවක්. අදටත් මේ අටුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අටුවේ භික්ෂුන් වහන්සේලාට යැපීම සඳහා දානය සඳහා පිළිමකයට අවශ්‍ය පාත්‍රයට අවශ්‍ය දානය සකසා ගැනීමට අවශ්‍ය සහාය මේ අටුවේ ගබඩා කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට තමයි මේ ස්ථානයේ භික්ෂු පරම්පරාව ගොඩනැගෙන්නේ. අපි දන්නවා යටන්වල අස්ක්‍රි පාර්ශවයේ යටන්වල තියෙන නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි මේ සංඝාවාසයේ භික්ෂු පරම්පරාව ආරම්භ වෙන්නේ. මෙතෙක් වෙලා ඔබ නැරඹු මේ වැඩසටහන තුලින් ඔයාලා නොදන්නා ඓතිහාසික තොරතුරු රාශියක් දැනගන්න ඇති කියලා මම හිතනවා. නැවතත් මේ වගේ වාර්තා මේ වැඩසටහනකින් නැවත අපි හමු වෙමු. මගේ travel with madura YouTube channel එක subscribe කරන්න. හැමෝටම දලඳා සමිතු පිහිටයි.